යුග ගණනාවක් ශ්‍රී ලාංකේය කෙත්වතු සාරවත් කළ මහා ජල කඳක් ක්‍රිස්තු පූර්ව 102 දී දුටුගැමුණු රජතුමාගේ කාලෙදී බෝලතා කියන යෝධයා බෑට දායාද කරපු මහා සම්පත. අද ඉන්න පුතේ සොරබර වැවේ. හරිද? එතකොට ඔයාලට ශිෂ්‍යත්වයට රජවරු කරපු විවිධ දරුවෝ තියෙනවා. රජවරු නොකල දවක් තමයි මේක. දුටුගැමුණු රජතුමාගේ කාලේ හිටිය බුලතා කියන යෝධයා තමයි පුතේ මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන අදටත් අදාහ ගන්න බැරි විශිෂ්ට වූ වාරි තාක්ෂණයක් හංගලා තියෙන තැනක් පුතේ. අදටත් ඉන්න වාරි ඉංජිනේරුවෝ පුදුම වෙන ගලෙන් නිම කරන ලද අදටත් පාවිච්චි කර ගන්න සොරවුවක් මේ සොරබර වැවේ තියෙනවා. ඉතින් අතීතයේ තිබ්බ වාරි තාක්ෂණය මනාවට පිළිබිඹු කරන තැනක් තමයි පුතේ සොරබර වැව කියලා කියන්නේ. ක්‍රිස්තු පූර්ව 102 දුටුගැමුණු රජතුමාගේ කාලේ දුටුගැමුණු රජතුමා ගාව හිටපු බුලතා කියන යෝධයා තමයි මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට රජ කෙනෙක් නොකල වැවක් මේක. ඔයාලා පුතේ ඉගෙන ගන්නවා පරිසරයේ පාඩම් වලදී රජවරුන් ඉදි කරපු වැව්. උඩ රජවරුන් ඉදි කරපු වැව් වලදී අපිට මේ සොරබර වැව හම්බෙන්නේ නැහැ. මොකද සොරබර වැව කරන්නේ රජ කෙනෙක් නෙමෙයි නිසා. නේද? අපිට හම්බ වෙනවා මහසෙන් රජතුමා කරපු වැව්. එතකොට ධාතුසේන රජතුමා කරපු වැව්. නේද? කලා වැව හැම මතකයි නේද? එතකොට මේක අපිට හම්බෙන්නේ නැහැ. මේක අපිට හම්බෙන්නේ නැති හේතුව තමයි මේක ඉදි කරන්නේ රජ කෙනෙක් නෙමෙයි. මේක ඉදි කරන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ බුලතා කියන යෝධයා පුතේ. එතකොට යුග ගණනාවක් මේ ප්‍රදේශයේ කෙත්වතු සාරවත් කරනවා මහා ජල කඳක් මේකේ දරාගෙන ඉන්නවා. එතකොට පුතේ අපි යමු ඉස්සරහට බලන්න ගිහිල්ලා බලමු මේකේ අදටත් අර පාවිච්චි කරන ගලින් නිම කරන ලද සොරවුව. ඒක තමයි පුතේ මේ වැවේ තියෙන විශේෂත්වය. එතකොට මේ වැව පිහිටලා තියෙන්නේ මහියංගනේ නගරයට ඉතාමත් ආසන්නයි. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු අර විශිෂ්ට වූ නිර්මාණයක් වෙන ඒ ගලෙන් නිම කරලා තියෙන අදටත් පාවිච්චි කරගන්න ඒ සොරවුව කොතනද තියෙන්නේ කියලා. බුලතා කියන යෝධයා දුටුගැමුණු රජතුමාගේ කාලෙදී දුටුගැමුණු රජතුමා ගාව හිටපු යෝධයෙක්. එතකොට මේ යෝධයා තමයි මේ වැව තනියෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වැවේ තියෙන විශේෂත්වය තමයි පුතේ ඔයාලට දැන් ওই පේන ගලින්ම නිම කරන ලද සොරවුව. ගලින් නිම කරන ලද සොරවුව. අදටත් වාරි මාර්ගයේ ඉන්න අපේ ඉංජිනේරු මහත්තුරු පුදුමයටපත් වෙන වාරි තාක්ෂණයක් තිබිච්ච වාරි තාක්ෂණයක් භාවිතා කරපු තැනක් තමයි මෙතන පුතේ. අදටත් මේ සොරවුව එදා වගේම භාවිතා කරනවා. අදටත් මේ සොරවුවෙන් යන මේ මහා ජල කඳ මේ ප්‍රදේශයේ කෙත්වතු සාරවත් කරනවා. අකර 2000කට අධික භූමි ප්‍රමාණයක් අදටත් මේ මහා ජල කඳෙන් සාරවත්ව වැඩෙනවා පුතේ. හරි පුතේ. එතකොට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි සොරබර හුඟක් දේවල් බැලුවනේ වැවේ. දැන් ඇවිල්ලා තියෙන්නේ අපි වැවේ පිටවාන බලන්න. එතකොට මේක තමයි සොරබර වැවේ තියෙන පිටවාන. වාන්දරවල් පහක් කියලා පොඩි වාන්දරවල් පහක් තියෙන්නේ. එතකොට මේ අර බලපු හොරවු වගේම තමයි පිටවානෙන් එන වතුර යන්න හදලා තියෙන්නේ. ඒකත් ගල් ගොඩක් මැන්දෙන්න තමයි හදලා තියෙන්නේ. පිටවානෙන් එන පිටාර වතුර ටික වැවේ යන විදියට. වැව පිරෙන කාලෙට පුතේ වැවේ තියෙන වැඩි ජලය වැවෙන් එළියට අරන් යන්නේ මේ පිටවාන කියන එකෙන් තමයි. එතකොට වැවක වැඩි ජලය වැවෙන් එළියට යන්නේ පිටවානෙන්. එතකොට වැවේ වැව බෑමට හානියක් වෙන්නේ නැහැ. බෑමට උඩින් වතුර එන්නේ නැහැ. වැවේට අල්ලන වතුර ප්‍රමාණය ඉක්මවා යනකොට වෙන මේ පිටවානේ තියෙන දොරවල් ටික අරලා වැවට වැවට ගැළපෙන වතුර ප්‍රමාණය ඉතිරි වෙන අනිත් වතුර ප්‍රමාණය වැවෙන් එළියට අරින්නේ මෙන්න මේ පිටවාන කියන එකෙන් තමයි. ඉතින් බලන්න පුතේ මහා ජල කඳක්. මහා ජල කඳක් නේද? යුග ගණනාවක් ක්‍රිස්තු පූර්ව 102 ඉඳන්
මේ ප්‍රදේශයේ තියෙන කෙත්වතු සාරවත් කරනවා. ඉතින් ශාස්ත්‍රීයකරණ ශ්‍රී ලාංකීය කෘෂි කර්මාන්තය ශාස්ත්‍රීයකරණ මහඟු දායකත්වයක් මේ සොරබර වැවෙන් ලැබෙනවා. ඉතින් සොරබර වැව පිහිටලා තියෙන්නේ මේ මහියංගන නගරයට කිලෝමීටරයක් වගේ ළඟින් පුතේ. මහියංගන නගරයට කිලෝමීටරයක් විතර ළඟින්. ඉතින් මහියංගනේ කියපුවම මතක් කරගන්න නේද? මහියංගන චෛත්‍ය. චෛත්‍යයත් මේ ළඟ තමයි තියෙන්නේ. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ මේ මහා වාරි තාක්ෂණය ශ්‍රී ලංකාව තුල පැවතිච්ච මහා වාරි තාක්ෂණය ඔයාලට දැක ගන්න පුළුවන් එක තැනක් විතරයි පුතේ මේක. මේක එක තැනක් විතරයි. මේ වගේ මහා වාරි තාක්ෂණය අදටත් ලෝකයේ ඉන්න ඉංජිනේරුවන් විශ්මයටපත් වෙන ශ්‍රී ලාංකේයේ අතීතයේ තිබු වාරි තාක්ෂණය තියෙන තවත් තැනකින් අපි හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.